හායි කොහොමද මම හිතනවා ඔගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මට අද කතා කරන්න හිතුණා අපි හැමෝගෙම ජීවිතවල සමහර කාල සීමාවල් එනවා අපිට කිසිම දෙයක් කරන්න හිතට කිසිම එනර්ජි එකක් නැහැ. ඒ වගේම මොන දේ කරත් අපිට ඒ වගේ පොසිටිව් විදිහට ඒ දේවල් ගැන හිතන්න බෑ. ඒ කියන්නේ අපිට නෙගටිව් දේවල්මයි හිතට එන්නේ. මොන හරි කරන්න හැදුවත් අද කරන්න බෑ හෙට කරනවා. ඒ වගේම ජීවිතේ මොනා හරි පොඩි ප්‍රශ්නයක් ආවත් අපි ඉක්මනට වැටෙනවා. ඉතින් ඔගොල්ලෝ දන්නවද අපි ජීවත් වෙනකොට අපි කරන කියන හැම දෙයකටම මූලික වෙන්නේ අපේ හිත. අපි කරන හැම දෙයක්ම එතකොට අපි ජීවත් වෙන විදිහ අපේ හැම දෙයකටම මූලික හේතුව අපේ හිත. එතකොට ඔයාට ඔයාගේ හිත කන්ට්‍රෝල් නැත්තම් ඔයාට කොයිම මොහොතකවත් ඔයාට ඔයා වෙන්න බෑ. අනිවාර්යෙන් ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඔයාගේ හිත කන්ට්‍රෝල් කරගන්න. ඒ වගේම ඔයා දන්නවද අපි මේ ජීවත් වෙන්නේ හරිම පොඩි කාලයක්. අපිට ලොකු කාලයක් ජීවත් වෙන්න නෑ ඇත්තටම බැලුවොත් අපිට හරි පුංචි කාලයක් තියෙන. ඉතින් මේ පුංචි කාලෙදී අපේ ජීවිතේට අත්දැකීම් අරගෙන ඒ වගේම හරිම ලස්සනට මිනිස්සුන්ටත් උදව් කරගෙන සමාජයට වැඩදායී කෙනෙක් විදිහට අපිට කිසිම අවසානයේ අපිට කිසිම පසුතැවීමකින් තොරව ජීවිතේ ලස්සනට හෙට මැරෙනවා ඊළඟ මොහොතත් අපිට විශ්වාස කරන්න බෑනේ. ඉතින් හෙට මැරෙනවා කියලා හිතාගෙන නෑ එහෙම නෙවෙයි. ඊළඟ තප්පරේ මැරෙනවා කියලා හිතාගෙන ජීවත් වෙලා බලන්නකෝ. ඇත්තටම ඔයාට එතකොට තේරෙයි මොකද්ද ජීවත් වෙනවා කියන එක. අපි ඕනෙවට වඩා අනාගතය ගැන හිතන්න හොඳනෙත් නැහැ. ඒ වගේම අතීතය ගැන කොයිම වෙලාවකවත් දුක් වෙන්න එපා. නමුත් අතීතයේ ඔයාට වෙච්ච දේවල් ඔයාගේ අනාගතයට අත්දැකීමක් කරගන්න.